කණ්ඩ නැති හොඳද? ඔයා මධ්‍යස්ථ මතධාරියෙක් වශයෙන්. ඔයා කන්නේ දෙක වෙන මේක. හරිද? භාවනා යෝගියෙක් වශයෙන් මේ සුද්ධ භූමිය බුදුහාමුදුර වැඩ හිටපු භූමියේදී කනවද? ඔයාගේ මතය මොකද්ද? මස් මාළු කෑම සම්බන්ධ. දැන් මස් මාළු සාංගික දාන වලට මිනිස්සු දෙනවනේ උඩ පැනලානේ දෙන්නේ. ඒක වැරදි කියලා මම කියනවා. ඒක වැරදි කියලා ඔයා පිළිගන්නවා. ඔව්. එහෙනම් ඔයා මේ භාවනා යෝගියෙක් කියලා පිළිගන්න පුළුවන්. මොකද මම නම් කියන්නේ මම දානයක් දුන්න පස්සේ කාලේ කියලා මම දානයක් කියන්නේ පාරිශුද්ධ දෙයක් දෙන එක. දාන 17යි. හරිද? දාන 17යි මිනිස්සු 200කට පිරිසිදු දෙයක් ඇතුළට දාන දෙයක්. දානේ. එතකොට පිරිසිදුද සත්ව මාංශ? පිරිසුදු නෑ. පිරිසිදු නෑනේ කුණු වෙච්ච එකකනේ ප්‍රාණි මලකුණක් කෙටියෙන් කිව්වොත් සිංහලෙන්. එතකොට මලකුණක් දාන එකට අරන් ඉමම් බික්කම් බික්කු සංඝස්ස කියලා. ඉමම් බික්කම් බික්කු සංඝස්ස කියන්නේ සෝවාන් සකුද්දාගාමී අනාගාමී අරහත්. එතකොට ඒ උත්තමය නියෝජනය කළා කුණු දෙනවයි කියන්නේ අසුද්ධ දෙයක්. පිනක්ද පවක්ද වෙන්නේ? තනිකර පවක්. දෙන එක කොහෙද යන්නේ? හතර අපායට යන්නේ. ඒක තේරුම් ගන්න. ඊට පස්සේ දෙන්න කියන ඔය ගෙවල් වල හදන කුකුළු ඇවිල්ලා කවුරුවත් ඉදිරිපත් උන්නේ නැහනේ දාන ගෙදර මාව මරලා දීපන් කියලා. එතකොට ඒ සතා මරලා ගත්තේ. ඒක දන්නවනේ බබ්බු නෙමෙයිනේ. ඔව්. බබ්බු නෙමෙයි ඔය ධර්ම. ඔව් පොඩි ළමයෙකුට නම් ප්‍රශ්නයක් නැහැ. ධර්මයක් කියලා මේ හම්පඩ මේ 70 අටුවම් බහැපු වල් 70 දැන් දන්නේ නැද්ද? දැන් උන් වාසියට හදන්නේ මේ කඩේ මරපේ කාපි ගෙනාවි කියලා. ඒවා තරක ඒවා මේ සුද්ධ උගන්නපු තරක. ඒව කියලා හරිද? එතකොට මරපු කුකුලෙක්ගේද මස් කියලා ඔය ගේන එක දන්නේ නැද්ද? ඌ බබෙද්ද දානෙට. හරිද? එතකොට ඒක තම්බලා දුන්නාට පස්සේ කණ එකක් දැනගෙන ඉන්න ඕනේ. මේක මේ මං වෙනුවෙන් මේ දාන වෙනුවෙන් තමයි මේ මාටින් සීඤ්ඤෝ මේක හැදුවේ. මොකද කාලා නෙමෙයිනේ ගෙනත් දුන්නේ. ඔව්. දුන්න නොකරන ගෙනත් දුන්නේ. ඒතර කණ එක දැනගන්නත් ඒවා මස් වළඳන්නේ මස් කනවා. හරිද? වළඳන්න බෑ. වළඳන්නේ පූජනීය දෙයක්. පූජනීය නෑ, පාරිශුද්ධ නෑ, අසුද්ධයි. බුදුහාමුදුරුවෝ දැන් ඌරු මස් කෑවයි කියලා කිරිබජ්ජර ඥානানন্দ හාමුදුරුවාගේ වල් භූතයෝ කියනවා. සම්පූර්ණ ආනන්තරීය පාප කර්මයක්. ඒකයි. ඔයා ඒක පිළිගන්නවද බුදුහාමුදුරුවෝ මාංශ අනුභව කරයි කියලා? මම පිළිගන්නේ. මාත් පිළිගන්නේ නැහැ. පිළිගන්නේ මම විතරක් නෙමෙයි. ඕන කෙනෙක් පිළිගන්නේ. බුදු කෙනෙක් කවදාකවත් සත්ත්ව මාංශ අනුභව කරන්නේ නැහැ. නෑ. හැබැයි පින්ඩපාත යනකොට හම්බෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද නැහැ. එහෙම වුණොත් අයින් කරනවා. එච්චරයි අනුභව කරන්නේ නැහැ. ඌරු මාස් නෙමෙයි ඌරු හතු ඔය. ඒක මේ ත්‍රිපිටකයේ මහා වංශේ පරිවර්තනය කරපු එවුන් ඔය මහා ලොකු යතිවරු කියලානේ කිව්වේ පරිවර්තනය කරපු අයට ඒ යතිවරු මුවා